ඉතින් හැමෝම උදින් ඉන්න අපිට නම් ඉතින් හොඳක් නෑ. හැමදාම ඉතින් දඩවල නම් කමන්නේ. ඉතින් උසාවිනේ මෙයාලා ඉතින් දාන්නේ. දැන් නම් කමන්නේ වැරදි තියෙනවා. වැරදි නෑ ගන්නෙත් නෑ අපි. හරිද දැන් කියන්නේ ඉතින් එතන ඊට පස්සේ බොරු ගොත නිකන් කපට එනවා මී පැණි වගේ ගොත. මේ දුයි මාන්සියෙන් අපි ගෙනව බයිස්කල් ආම් විනාසුක් ගෙවන් යන බයිස්කල් මේවා අපි ගත්තේ වීල් ගහන්න. ඔව් වීල් ගහලා කණ්ඩ මේ මොනවා බිම බට්ට ගන්න ඕකට තමයි අපි ගෙනාවේ. ඉතින් මොකක් හරි වුණාට පස්සේ කතා කරන්න ඊයාට පස්සේ කතා කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ අපේ වයස් පොඩි කොල්ලෙක් කියලා දැක්කම අන්න හරි කාටට මී පැණි. කෙලින්ම අරන් යනවා දානවා කූඩුවට. ඌරට දාන්නත් හේතුවක් නැහැ. මොකට දානවද කියලා මම දන්නෙත් නැහැ. දැන් අද උදේ තරන් ගියා දාන්න ඕනේ කියලා මෙඩිකල් දාන්න ඕනේ. මොකක්ද ලියලා දෙන්නේ? සයික් ගන්න නැහැ නෙමෙයි ටිකයි ඔය ටිකේව දන්නේ නැද්ද? එතකොට බයික් එකේ සයික් ගන්න නැති නිසා මම ගංජා ගහලා ඉන්නවා. එතකොට හරිම මරු මේ රටේ නීති මරු. මම ඉතින් වැඩක් නැහැ ඉතින් කියලා වාහන වල ආවනම් ගන්න දෙයක් නැහැ. පාම වෙලා ගියා. වාහනයක් සාමාන්‍යයෙන් කරුණ වලට වාහනයක් කරන් මේ ලංකාවේ පදින්න බෑ. මේ තියෙන තත්ත්වෙත් තමයි. එතකොට මේවා තමයි ප්‍රශ්න. අර ගෑනු එමෙන් දූෂණය වෙනවා. කුඩු ගංජා ගහනවා, හොරු පනිනවා ගෙවල් වල. ඒක මුකුත් නැහැ අවුලක් නැහැ. කොල්ලේ බයික් එකක් පාරේ පද ලස්සනට බෙදන් යනවා දැක්කම අන්න. ඌ තමයි ඔක්කොම කරලා දුන්නේ. ඌ තමයි ගෑන් දූෂණය කරලා දුන්නේ. ඌ තමයි ගංජා අරන් යන්නේ. ඔව් මේ මෙච්චර මේ වියදම් කරලා ඇදුවේ ගංජා ගන්න. එන්න මෙච්චර මේ මං වියදම් කරේ ගංජා ගන්න අයිස් ගන්න. ඒ තරම් අපිට පික්කේනේ මේ මන් දැන් මේ කැලි ටික විකුණා මම මේ තව ගංජා ටිකක් හොයාගන්න කියලා බැලුවේ. ඒ තරම් අමාරු අපිට. මන් දන්නේ මහත්තයෝ මං ඉතින් මා කොච්චර නම් පොලිසිය ඇතුලේ පාත්තල් වෙලා තියනවාද කියනවනම් මුන් මේ කරන නිසා මට කමන්නේ මට මොන මකුලා වැරද්දක් තියෙනවා නම් දඩගොලයක් දීලා ඉවලේ යවන්න ඕනේ. එක්ක උසාවි දානවා නම් උසාවි දාලා ඉවලේ යවන්න ඕනේ. බොරුවට පොලිසිය අරන් යන්න තරම් එච්චර මේ මොකද්ද මම මේකේ තේරුම නිකන් පාරක කුල්ලෙට යන්න බෑ. පාරක පොඩි වෙලාවක නිකන් වැඩට කඩේටවත් යන්න විදියක් නෑ. මේකට මේක ලිව්වා මහත්තයා. එතකොට මහත්තයෝ ඔයාට රැයට ඩියුටි කරන්න හොඳයි හොඳට ගහලා නේද? දීලා ගල්ලා හොඳට ඩියුටි කරන්න හොඳයි. එදා මගේ ළඟට ආවට පස්සේ කට ගන්න දෙයක් නෑ ගන්දස්ත අරග බොරුවට විටක් කටේ දා ගඳ නෑ ගාලා ඉතින් ඉන්නේ මන්න ඉතින් මාත්‍යාගේ නම දෙන්නන්නේ නෑ මේකේ. පොලිසිය ඕන්නම් පෙන්නන්නම් කොහෙද කියලා. ඕක ගෙදරක මටවත් ඉන්න බැරි වෙන්න තරමට තත්ත්වය ඇති කරන්න තරම් අපෝ මේ ගෙදරින් මට බයික් එක විකුණන්න කියන්න තරම් උඹලා ගම කෑව කොච්චරනම් කෑවද කියනවනම් මට වැඩක් නෑ මේ බයික් එක ඊයේ පාරක් අල්ලලා මම මේ ඔක්කොම තේරම කඩලා දැම්මා. පයින් ගහලා කඩලා දැම්ම මේ වාහනේ කෑල්ටි නිකන් හිතනවා ඔකෝ දුක් විඳලා හැදුවේ මේ. ඔකෝ දවසේ පඩි රාස් ගෙවල් වලින් ඉල්ලන්න බෑ. මිතර දෙයක් අරන් දීලා තව ඉල්ලන්න බෑ. දවසේ පඩි රස්තාව වලට ගිහලා ඩිලිවරි රස්තාව ගිහලා හැදුවේ. වේටකින් රස්තාව වලට ගිහලා මේ කෑලි ගෙනල්ලා හැදුවේ. ලැජ්ජ වෙන්නේ නැහැ ඒවා කියන්නේ කොල්ලෙන්නේ බස්. සමන්නා දුවත් සමන්නේ දඩේ ගෙවලා අපි ඒවා මේවා කරන්නම් මම. අඩුම තරමේ යකෝ මිනිස්සෙට කතා කරන්නවත් ඉගෙන ගන්න ඉඳලා. දඩ කොලයක් ලියලා දෙන්න පුළුවන් දැන. එච්චර නම් ලොකු වැරද්දක් නැහැ කියලා දැන. හොදන්න මොකටද කියනවා උසාවිය දාලා අමාරුයි දාන්නේ මිනිස්සෙක් එකපාරක් දැන් අද එදත් උඹ ඇල්ලුවා නේද ගගා ඕම කියවනවා. ඉතින් මේ පාර ඇල්ලුවා උසාවිය ගියා කියලා දැනගත්තා නම් ඉතින් මේ පාරක් දාන්න ඕනේ නැහැ. බොරුවට හැමදාම මේ උසාවිය නම් යන්නේ ඉතින් ඕන තරම්. මට නම් කිසි පසුතැවිල්ලක් නැහැ. කිසිම පසුතැවිල්ලක් නැහැ. යකෝ මම ගංජා නඩු වලට අයිස් නඩු වලට නෙමෙයි යකෝ ගියේ මං ගියේ මේ වාහන වලටනේ. බයිස්කල් යන්න නිසා මං උසාවිය ගියේ මම කි පොඩ්ඩක් ලැජ්ජ වෙන්නේ ඕන තරම් ගිහිල්ලා දිනවා. ඕන තරම් ලැග්ගවලු ලැජ්ජ වෙන්නේ කිසි දෙයක් නැහැ. කූඩුවේ පවා ලැග්ගා. උන් නිසා ජයි බං ලැජ්ජයි. යකෝ මට කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා බං. අම්බෝ කොහොමරි පොලිසිය නම් ගන්න දෙයක් සුපිරිය ගංගාවේ කොල්ල හරි ආයේ ෂොක් නේ එහෙනම් සුපිරි